ලංකාවේ ඉඳන් Amazon account එකක් create කරගන්න කොහොමද කියන එක online sales කරන සහ online sales කරන්න interested පිරිස අතර තියෙන ගැටලුවක්. ඉතින් අපි හිතුවා මේ වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවේ ඉඳන් Amazon account එකක් create කරගන්න අවශ්‍ය වෙන documents සම්බන්ධයෙන් සරලව කතා කරන්න. ඔබ දන්නවා Ecomsonic channel එක විදියට අපි ශ්‍රී ලංකාවේ ඉඳන් Amazon marketplaces වල අලෙවි කරන ආකාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝස් නරඹලා Amazon selling සම්බන්ධව බොහෝ කාරණා දැනගන්න. අපි යමු මාතෘකාවට. Amazon account එකක් create කර ගැනීම කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස තමයි business එකක් විදියට කොයි ආකාරයෙන් Amazon account එකක් create කරගන්න කියන එක. ඒ වගේම තමයි දෙවැනි කොටස individual තනි පුද්ගලයෙක් විදියට කොයි ආකාරයටද Amazon account එකක් create කරගන්න කියන එක. ඉතින් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ දෙආකාරයටම Amazon account එකක් create කරගන්න අවශ්‍ය වෙන document සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකේදී. මෙතෙන්දී ඔබට identity document එකක් අවශ්‍ය වෙනවා. අපි මෙතන passport එක කියලා සඳහන් කරලා තියෙනවා. passport එක නැත්නම් ඔබට driving license එක එහෙම නැත්නම් ඔබේ identity card එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි recommend කරන්නේ passport එකත් එක්ක ඔබේ Amazon account එක create කරගන්න එක වඩා පහසුයි කියන එක. ඒ වගේම ඔබ බලයි business එකක් විදිහට Amazon account එකක් create කරගන්නවා නම් passport එකයි ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඇත්තටම කාරණාව මෙහෙමයි. ඔබ business එකක් විදිහට මේ account එක create කරගත්තත්, individually create කරගත්තත් primary person කෙනෙක් ඔබට account එකට assign කරන්න සිද්ධ වෙනවා. එතකොට individual account එකක් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඔබ තමයි account එකේ ultimate owner. නමුත් business එකක් විදිහට create කරද්දී ඔබේ සමාගමේ සමහර විට ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්න පුළුවන්. එතකොට සමාගමක් කියන්නේ යම්කිසි විදිහකින් shares එක්ක ක්‍රියාත්මක වෙන තැනක් නම් එතකොට Amazon account එකේ ownership එක කාටද යන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එතකොට මේ Amazon account එක බොහෝ දුරට create කරගන්න අවශ්‍ය වෙන්නේ company ownerට. එහෙම නැත්නම් වැඩිපුර shares තියෙන කෙනාගේ නමට තමයි account එක create කරන්න වෙන්නේ. එහෙම නැත්නම් primary person විදියට හුව තමයි assign කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔබ සිද්ධ වෙනවා business එක විදියට ඔබේ director board එකෙන් appoint කරන කෙනෙක්ව මේ primary person විදියට assign කරන්න director board එකේ letter එකක approval එකක් එක්ක. හරි. ඒක තමයි primary person ගේ identity document සම්බන්ධයෙන් විස්තරේ. ඒ වගේම තමයි ඔබට credit card එකක් අවශ්‍ය වෙනවා. දැන් මේ credit card එක කිව්වහම ඔබට personally account එකක් create කරනවා නම් ඇත්තටම ඔබේ personal credit card එකක් මේකට දෙන්න පුළුවන්. ඒ වගේම business එකක් විදියට account එක create කරනවා නම් සමාගමට අයිති ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ එහෙම නැත්නම් primary contact personට අයිති ක්‍රෙඩිට් කාඩ් එකක් තමයි ඔබ Amazon එකට ලබා දිය යුත්තේ. ඊළඟට අපි personal bank statement එකක් සම්බන්ධයෙන් කතා කරනවා. මෙතන වචනෙම තියෙනවා personal කියලා. එතකොට personal individual account එකක් create කරනවා නම් ඔබ මේ bank statement එක ඔබේ bank එකෙන් අරගෙන submit කරන්න ඕනේ Amazon එකට. එතකොට මෙතන සුවිශේෂී කාරණාව වෙන්නේ ඔබේ address එක. එහෙම නැත්නම් ඔබේ passport එකේ identity එකේ ඔබ submit කරද්දී ඔබේ address එක එතන තියෙනවා. එතකොට Amazon එකටත් ඔබ දෙන්නේ address එකම තමයි. මේ bank statement එකේ තියෙන්න ඕනේ ඒ address එකම ඒ විදියටම. ඊට පස්සේ business bank statement එකක් සම්බන්ධව කතා කළොත් එහෙම ප්‍රධාන වශයෙන් business එකකට අදාළව submit කරන්න අවශ්‍ය වෙන business bank statement එකක්. ඉතින් මෙතෙන්දී මේ business bank statement එක සමාගමේ නමින් හෝ primary person ගේ නමින් issue වෙලා තියෙන්න ඕනේ. එතෙන්දිත් ඇත්තටම මම කලින් කිව්වා වගේ ඔබේ address එක, ඒ කියන්නේ Amazon එකට ඔබ දෙන address එක, ඔබේ සමාගමේ address එක මේ business bank statement එකේ හරියටම සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි phone number එකක් ඔබට අවශ්‍ය වෙනවා. phone number එකක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ account එක create කරද්දී OTP එකක් ඔබට ලබා ගන්න. එහෙම නැත්නම් අපි කියනවා two factor authentication එකක් කරගන්න කියලා. ඉතින් ලංකාවේ පාවිච්චි වෙන Mobitel Dialog වගේ ෆෝන් නම්බර්ස් ඔබට මේකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ business registration document එක ඔබට අවශ්‍ය වෙනවා. ඔබ සමාගමක් විදිහට Amazon account එක create කරන්න යනවා නම් ඉතින් ඔබට business registration number එක ඇත්තටම මේ business registration document එකේ සඳහන් විදිහට Amazon account එක create කරද්දී ඔබට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔබට අවශ්‍ය වෙනවා ඔබ Amazon එකේ නිෂ්පාදන විකුණලා ඔබට ලැබෙන ආදායම deposit කරගන්න bank account number එකක්. මෙන්න මෙතන සුවිශේෂී කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉඳන් Amazon වලින් ඔබ ලබන ආදායම ලබා ගන්න නම් ලංකාවේ bank account number එකක් ඔබ මෙතෙන්ට insert කරලා හරියන්නේ නැහැ. එතකොට ඔබට සිද්ධ වෙනවා Amazon එකෙන් approve කරලා තියෙන රටක
තියෙන බෑංක එකක බෑංක කවුන්් නම්බ එකක් සබ්මිට් කරන්න. ඉතින් මෙතෙන්දී හරි පැහැදිලියෝම ඔබ තනිවම කවුන්ටක් ක්‍රේට් කරගන්න යනවනම් හරි හෙමනත්තං බිස්නසයක් විදිට කවුන්ටක් ක්‍රේට් කරගන්න යනවනම් මේ කාරණාව බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හරහා වර්චුවල් බෑන්ක් account එකක් ක්‍රියේට් කර ගැනීමෙන්. එතකොට මේ පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාත් Amazon එකෙන් approve කරපු පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට Payoneer, World First වගේ පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පේමන්ට් සර්විස් ප්‍රොවයිඩර් හරහා ඔබ ලබා ගන්න virtual USD bank account එකේ details තමයි මේ ඩිපොසිට් මෙතඩ් එක විදියට ඔබ ඉන්සර්ට් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බොහොම සංක්ෂිප්තව කතා කළේ Amazon account එකක් ඔබ ක්‍රියේට් කරනවා නම් ඔබට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් සම්බන්ධයෙන්. ඉතින් අපි මේ කතා කරපු කාරණා සහ අමතර තවත් බොහෝ කාරණා අඩංගු කරලා Amazon account creation සම්බන්ධයෙන් කෝස් එකක් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ කෝස් එකේ ඇත්තටම ඔබට Amazon account එකක් live create කරන demo එකක් පවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කෝස් එක අපි සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට ලබා දෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ෆ්‍රී කෝස් එකට රෙජිස්ටර් වෙලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අදහසක් ගන්න. ඒ වගේම ඔබට අවශ්‍ය වෙනවා නම් Amazon selling සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ගැඹුරින් ඉගෙන ගන්න අපි ඒ සඳහා කෝසස් මාලාවක්ම ඩිසයින් කරලා තියෙනවා. එතකොට අපේ ඇකඩමි එකට ගිහිල්ලා ඔබට ඒ කෝසස් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඔබට අපේ සහාය අවශ්‍ය වෙනවා නම් ඔබේ නිෂ්පාදන Amazon Marketplaces වලට අරගෙන යන්න අපේ සර්විසස් ගණනාවක් Amazon selling සම්බන්ධව අපි ඔෆර් කරනවා. අපි මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සර්විසස් වල ලින්ක් එකක් දාලා තියෙනවා. ඔබට පුළුවන් ලින්ක් එක හරහා ගිහිල්ලා අපි ඔෆර් කරන සර්විසස් සම්බන්ධව දැනගන්න. ඉතින් Amazon selling සම්බන්ධව තවත් කරුණු දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන්කම තියෙනවා අපි ඉස්සරහටත් අරගෙන එන වීඩියෝ නරඹන්න.